පොඩ්ඩක් කඩපිලියට ගිහින් එන්නම්. ඔය කඩපිලියට යන්න ඉතින් අපි ගෑනුන්ගේ ගෙවල් වලට ගිහින් ගන්නනේ මම දන්නේ නැතුව. අනේ මේ වගේ එකක් තියාගෙන කොහොමද දන්නේ ගෙවල් දැස්සෙන්නේ? කඩපිලියට ගිහින් එන්නම්. දැන් මොනවද කඩපිලියට යන්නේ? ආමිනේ මං ඉතින් මේ ගමේ පොලි මුදලාලිනේ. මං හින්දානේ ඉතින් මේ ගම මේ විදිහට තියෙන්නේ. අර පේන්නේ නැද්ද? අර නෝනයි මොයි ලස්සනට ඉන්නේ. මගෙන් සල්ලි අරගෙනනේ. මම මේ ගමට පොලියට සල්ලි දීලා මේ ගමේ මිනිස්සු ඔක්කොම හොඳට දියුණු වෙලා ඉන්නේ. කවුද කියන්නේ? පොලියට දෙන්න නම් අර පොලි උපාලෙත් දෙන්නේ. ඒ මදිවට ඔන්න ඔක්කොම ගාමේ ගෑනු කට්ටිය කියන ලස්සන සුදු මහත් එක්ක ඇවිල්ලා අඩු පොලියට ණයට දෙනවා. ගෙදර වලට ගිහින් කරන්න කවුරුත් අඩු දෙන්න එහෙම කවුරුත් නැත්තම් ඒ මහත්තයාගෙන් ණයක් තමයි මටත් ගන්න වෙන්නේ. සුදුමල්ලි බලපන් මේ සඳමාලිගේ කෙල්ල කොහෙද කියලා බං. සඳමාලියක්ගේ කෙල්ල කොහෙද පේන්නේ නැත්තේ? ඒකේ පාඩම් කරනවා. මට තියෙන බය තමයි ඒකේ අනාගතය ගැන. කිසිම අතේ සතරේ නැහැ. කිසිම මේ ඉතුරුවක් නැහැ. හරි වෙනික අපි ඉන්නවනේ ඔයාව බලාගන්න. අම්මේ පහෙගිනි. ගෑනිගේ සඳමාලි සඳමාලි විදියාව ඇයි බං දවස් තිස්සේ බදාම අන්නලා ඇඟේ පතේ අමාරු යන්න කාලක් නෙව කාලයි බං කාලයි මේ ගෙදර ප්‍රශ්න කීයක් වෙනවද ගානකට නෑ මේ කට්ටලා ඉන්න ඒ වගේ කාලේ කාලා දීලා ඉන්න ඕනේ බං නේද කාලා දීලා පාරෙන් අඩියක් ගාලා ඉන්න ඕනේ පොඩ්ඩක් පන්නේගේ. ඒක තමයි අපි කිව්වේ. ඒක ඉස්සරහ සම්පන්නගේ පොල්ලට ගහලා උ ඉස්පිරිතාලේ කියන්නේ උඩ දුන්නා ගේමක් දීලා කැට්ටලා ඉන්නේ. අපි උඩ වැඩේ දීලා තියෙන්නේ ලස්සනට. මේ ගෙව්වේ නැත්තම් ඌටත් දෙනවා වැඩි. හරි? අපි එහෙමයි. සීන් එකේ ඉන්නේ අපි. සීන් එකේ ඉන්නේ අපි. හරි අපි දෙන්නම්. සල්ලි ටිකක් හටත් ඕනේ බං. අපි පොඩි අඩියක් ගාමු. යන්න. අනේ අම්මේ අපි මේ ප්‍රශ්න වලින් ගලවෙන්න මොනවා හරි ඒක තමයි මට හිතා ගන්න බෑ මොකද කරන්නේ. මේක තමයි නේද? ගෙදර කවුද? ගෙදර කවුද යන්නේ? ආනන්ද මේ අපි ආවේ අර LFC කියන කම්පැනියක් තියෙන්නේ. ඒකෙන් තමයි මේ ඕගොල්ලන්ට ණය දෙනවා. හරිද? අඩු පොලියට ණය ගන්න පුළුවන්. මේ ණය පොලිය කොහොමද? ණය පොලිය නම් ඉතින් 103ක් විතර තමයි ගන්න ඉතින්. ඒක නැක්සන් ලොකු දෙයක් නෑ. ඔව් මේ දැන් අර ඕගොල්ලන් අර බැංකුවට වලට ගිහිල්ලා ගාම අපකාර වේදේ කියනවා, අහිමි වේදේ කියනවා, මේ කිවිලි ඉන්නවා. දැන් ඒ මොනවත් නෑ. ඕගොල්ලන් දැන් හෙට එන්නකෝ. හෙට ආවොත් ඔය වගේම තව නම් කියලා දෙන්නෙක් කරන් ඉන්න අපි හෙට අරගෙන ඒගොල්ලන්ට දෙන්න. හරි අනිවාර්යෙන් එන්න ඇනා. අපි පාඩිසේ සංස්කාරයේදී ව්‍යාපෘති නිරාරි මම. ඉතින් ලංකා බැංකුව අනුග්‍රහයෙන් ඔයාලා වගේ පොඩි ව්‍යාපාර කරන අයට පුහුණු වැඩසටහන් ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා. ඒකෝට ඒ පුහුණු සටහන් පුහුණු වැඩසටහන් ඉදිරියේදී ඔයගොල්ලන්ව දැනුවත් කරන්න ඒ වැඩසටහන් වලට සහභාගී වෙන්න. ඊට අමතරව දැන් ඔය ව්‍යාපාර දිනු කරගන්න මොනවා හරි ණය සහස්තංගයේ ඔයගොල්ලන්ට අවශ්‍ය නම් අපි මේ ලංකා බැංකුවේ මයිකල් මල්ලි මයිකල් මගෙත් එක්ක ඉන්නවා. ඔයගොල්ලන්ට මේ වෙලාවේ පොඩ්ඩක් අතට විස්තර දැනගන්න පුළුවන්. මාසෙකටද නැත්නම් අවුරුද්දකටද එහෙම කිව්වද? ඒක තමයි. ඔයාලා දැනුවත් නැහැ නේ පොඩි දෙන මාසෙකට. ඒක 12 වැඩි කරනවා 36 පොඩ්ඩක්. ලංකා බැංකුවේ 108 පොඩියට ඔයගොල්ලන්ට පුළුවන් නෑ ලබා ගන්න. ඔයාලා තියෙන ලංකා බැංකුවට කතා කරලා ණය මුදලක් ලබා ගන්න. ඔයගොල්ලෝ මේ ව්‍යාපාර කටයුතු කරගෙන ඔයාලට දිනු වෙන්න. අයනවා ගොඩක් ස්තුතියි. ඇත්තටම
වගේ. අපි නිකන් මේ ගමේ පොලි කරනකොට මේ ගමේ මිනිස්සු හැමෝම මක්ක වෙලා ඉන්නේ. අර ඒ කාටද කම්පලෙන්ට් මොකද ලොකු දෙයක් මේක දැනගත්ත එක. අපි හැමෝම ප්‍රමෝඩෙම කියනවා මේ වගේ අපි දන්නවා. මහනුවර උතුර ඔස්කා යන්න පුළුවන් නරඹ